our YouTube channel. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ අලුතින් අපේ ලෝකේ දකින්න ඉන්න අපේ ගෙදරට එකතු වෙන සමාජිකයාගේ ඒ කියන්නේ අපේ චූටි පැටියාගේ හොස්පිටල් බෑග් එකට සහ යාගේ ඕන කරන දේවල් හදාගන්න මම බේබි shopping ගියපු තැන් මොනවද කියලා ගේම ඒ තැන් වල අප්ඩේට්ස් මොනවද කියලා මුලින්ම බේබි shopping කළේ. ඒ කියන්නේ මම යාගේ බඩු ගන්න කියලා මුලින්ම ගියේ එලිගන්ට් ස්මෝකර් එකට. ඉතින් මෙතන වගේම තව තැන් දෙක තුනක් මගේ ඔළුවේ තිබුණා මම යන්න ඕනේ කියලා. ඒ අතරින් මම මුලින්ම ගියේ මෙන්න මෙතනට. ඉතින් එලිගන්ට් ස්මෝකර් තියෙන බ්‍රාන්චස් මොනවද කියලා මම මෙතනින් ඩිස්ප්ලේ වෙන්න ඔයාලට දාන්නම් දැනගන්න. අද ඇවිල්ලා තියෙන්නේ බෞද්ධාලෝක මාවතේ තියෙන කොළඹවල තියෙන අවුට්ලට් එකට. මම මෙතනට එන්න කලින්ම මෙයාලගේ වෙබ්සයිට් එක through හැම තීම් එකක්ම චෙක් කරලා තමයි ආවේ. ස්පෙෂලිම බෙඩින් සෙට් එකට මම තීම් දෙක තුනක් ඔළුවේ තියාගෙන තමයි මෙතන විසිට් කළේ. හැබැයි බෙඩින් සෙට් එකේ මම උඩින්ම තියාගෙන හිටපු තීම් එක නෙමෙයි මම ගත්තේ. එතන පොඩි ඉෂුව එකක් තිබුණා. එතනදී මට ස්ටොක් තිබුණේ නැති නිසා මම පීටර් රැබිට් තීම් එකට තමයි අන්තිමට ගියේ. ඉතින් ලංකාවේ තියෙන ප්‍රසිද්ධම සහ අපි දන්න ක්වොලිටි බඩු තියෙන තැන් දෙක තුන අතර උඩින් ඉන්න තව තැනක් තමයි එලිගන්ට් ස්මෝකර් කියන්නේ. ඒ නිසාමයි මම මෙතෙන්ට විසිට් කළේ. විශේෂයෙන්ම නිව්බෝර්න් බේබි කෙනෙක්ට ගන්න ඕන හැම දෙයක්ම මෙතන තියෙනවා. මම බබාගේ බෙඩින් සෙට් එකට ඕන කරන දේවල් මෙතනින් පර්චේස් කළා. ඒ වගේම මෙයාලා ගාව හොඳ මස්ලින් ෆැබ්‍රික් එකේ තියෙන හොඳ ලස්සන කලෙක්ෂන් එකක් තියෙනවා. ඒ වගේම අපි යන දවසට සමහර දේවල් සමහර ස්ටොක් ඉවර වෙලා තියෙනවා. සමහර අපිට ඕන කරන කලර්ස් එහෙම නැති වෙලාවලුත් තියෙනවා. ඉතින් මටත් ඒ විදිහට දේවල් එළියෙන් ගන්න වුණා. ඉතින් මෙතන විසිට් කරන කෙනෙක්ට බබෙක්ට ඕන කරන හැම දෙයක්ම වගේ ගන්න පුළුවන්. බේබි බෙඩින් සෙට් එක, ඒ වගේම බේබි කැරියර්, ලස්සන එක එක තීම්ස් වලට එකම තීම් එකෙන් බේබි කැරියර් මේ හැම දෙයක්ම එකට ගන්න පුළුවන්. අව මෙයාලගේ ලස්සන මේ විදිහේ ටෙඩීස්ලා කලෙක්ෂන් එක, අපි බබාගේ රූම් එක හදනවා නම් ඉතින් ඒකට අවශ්‍ය කරන හැම දෙයක්ම වගේ ෆර්නිචර්ස් හැමදේම මෙතන තියෙනවා. ඉතින් ඔයාලා බේබි shopping කරන්නේ මොන වගේ තැන්වලද සහ ඔයාලගේ බජට් එක මොන වගේද, ඔයා බබාට ගන්න ඇඳුම් වල ක්වොලිටි එක මොන වගේද ඔයා බලන්න කියන එක මත ඔයා තෝරගන්න තැන වෙනස් වෙන්න පුළුවන්. කොහොම වුණත් බේබි shopping කරද්දී අපි පොඩ්ඩක් කලින් දැනගෙන ඉන්න ඕනේ මෙතන prices කොහොමද, මෙතන quality එක කොහොමද, ඒ වගේ දේවල්. මොකද සමහර වෙලාවට අපිට තේරෙනවා බේබි shopping කරද්දී එකම fabric එක, එකම quality එක තියෙන දේවල් එක එක shops වල එක එක prices වලට තියෙනවා. සමහර වෙලාවට අපි ඒක වෙන shop එකක බලද්දී අපි කලින් purchase කරලා ඉවරයි. ඉතින් අපිට පුළුවන් නම් කලින්ම අපිට වෙබ්සයිට් වලට ගිහිල්ලා හරි ඒ දේවල් වල prices කොහොමද, quality එක කොහොමද කියලා කලින් දැනගෙන ඒ තැන් විසිට් කරන්න මම හිතනවා ඒක තමයි හොඳම විදිහ කියලා. මමත් ෆස්ට් ටයිම් මාම් කෙනෙක් වෙන කෙනෙක් නිසා මටත් ওই විදිහ දේවල් වුණා. සහ සමහර දේවල් මම පර්චේස් කරාට පස්සේ දැනගත්තා මීට වඩා වෙබ්සයිට් එක through අඩුවෙන් ගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් එක හරහා වෙනම ගන්න පුළුවන්. ඉතින් එහෙම කියලා. ඉතින් මම ඔයාලට මම දැනගත්ත දේවල් ටිකක් මම මේ ගත්ත දේවල් මොනවද කියන එක මම ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එන්නම්. ඉතින් එලිගන්ට් ස්මෝකර් එකෙන් තමයි මම වැඩි හරියක්ම shopping කළේ. ඉතින් මෙතනින් තමයි මම පටන් ගත්තේ නිසා සහ මෙතන මාම් කෙනෙක්ට ඕන වෙන දේවලුත් තියෙනවා. මෙතන ලස්සන ෆ්‍රන්ට් ඕපනින් ෆ්‍රොක්ස් කලෙක්ෂන් එකක් තිබුණා, නයිට් ඩ්‍රෙස් කලෙක්ෂන් එක. ඉතින් ඔයාගේ බබාගේ හොස්පිටල් බෑග් එක හදාගන්න නිව්බෝර්න් බබෙක්ගේ විශේෂයෙන්ම shopping කරන්න පුළුවන් හොඳ ප්ලේස් එකක් විදිහට මට එලිගන්ට් ස්මෝකර් රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් අපි සැලකිලිමත් වෙන්න ඕන දේ තමයි ප්‍රයිස් එක මොකක්ද, කොහොමද, ක්වොලිටි එක කොහොමද, ඒ දේවල් ගැන. හැබැයි මට මෙතනදී බබාගේ බේබි ෂර්ට්ස් ගන්න බැරි වුණා. මොකද මට හොඳ කලෙක්ෂන් එකක් එදා තිබුණේ නැහැ. ඒ නිසා බේබි ෂර්ට් ඇරෙන්න අනිත් ගොඩක් දේවල් මෙතනින් පර්චේස් කළා. ඉතින් මගේ ඔළුවේ තිබුණ තැන් දෙක තුනක් ගැන මම කිව්වා. ඉතින් ලංකාවේ ඕනම කෙනෙක් දන්න තැන් දෙක තුනක් තමයි එලිගන්ට් ස්මෝකර්, බ්ලූම් ඇන්ඩ් බටර්ෆ්ලයි, ඒ වගේම රොක්කබයි. ඉතින් මේ වගේ shops තියෙනවා. ඒ වගේම දැන් තව ප්‍රසිද්ධ ක්වොලිටි බඩු තියෙන තව තැන් තියෙනවා. මම ගොඩක් දුරට පර්චේස් කරනවා කියලා හිතුවේ මේ තැන් තුනෙන්. ඉතින් එතනින් මම මුලින්ම තෝරගත්ත එලිගන්ට් ස්මෝකර්. ඒ වුණාට මම හිතාගෙන හිටියට අනිත් දෙකටත් පොඩ්ඩක් විසිට් කරනවා කියලා. මට ඒක කරන්න බැරි වුණා. මට ටයිම් එක නැති වුණා. බලමු මට තව කල් තිබ්බොත් මම ඒවටත් විසිට් කරනවා. ඒ වුණාට දැනට මම ගන්න ඕන දේවල් ඔක්කොම වගේ අරගෙන ඉවරයි. එලිගන්ට් ස්මෝකර් එකෙන් ගන්න බැරි වෙච්ච දේවල් තිලකවර්ධන එකෙන් වගේම ටොයි කියන මේ ෂොප් එකෙන් පර්චේස් කළා. මම හිතනවා මේ වීඩියෝ එකටත් වඩා වැදගත් වෙයි කියලා. මම මේ පර්චේස් කරපු හැම දෙයකම ප්‍රයිස් ඩීටේල්ස් එකම මම වීඩියෝ එකක් කරනවා. ඒක මම මේ වීඩියෝ එකට පස්සේ අප්ලෝඩ් කරනවා. ඉතින් මාව subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එකෙන් ආයෙත් ඉක්මනටම හම්බ වෙමු. එහෙනම් ගිහින් එන්නම්. bye.